කොහොමද යාළුවනේ? අදත් මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වටින වීඩියෝ එකක්. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියා දෙනවා ඔයාගේ පුංචි බබාට අඩුම වියදමකින් ඒ වගේම අඩුම කාලෙකින් හරිම පහසුවට දිගු ළමා කලිසමක් මහ ගන්න විදිය. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම අද මේ දිගු ළමා කලිසම මහන්න අරගෙන තියෙන්නේ අඟල් 45ක් පළල කොටන් මැටීරියල් එකක්. මුලින්ම අපි මේ මැටීරියල් එක දෙකට නවා ගන්න ඕනි. දැන් එතකොට මේ මැටීරියල් එක දෙකට නවා ගත්තට පස්සේ ඔයාලට මේ ආකාරයට කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා පේනවා. ඊට පස්සේ අපි ආය පාරක් මේ නැම්ම පැත්තෙන් අල්ලලා මේ රෙද්ද ආයම කොටස් දෙකකට බෙදන්න ඕනි. හරි. දැන් එතකොට ඔන්න අපි දැන් මේ අඟල් 45ක් පළල රෙද්ද කොටස් හතරකට මෙන්න මේ ආකාරයට බෙදාගෙන තියෙනවා. හරි. මේ තමයි බබාය කලිසමේ ඉන්න පැත්ත. මෙතන ඉඳන් පහළට තමයි අපි මිමි ලකුණු කරගන්නේ. හරි. දැන් අපිට ඕනි මේ කලිසමේ ඉනට ඇල්ලීම සඳහා ඉලාස්ටික් එකක්. මම මෙතනදී යොදාගෙන තියෙන අඟලක් පළල ඉලාස්ටික් එකක්. මුලින්ම අපි මේ ඉලාස්ටික් එක වැසී මැහෙන්න ඕනි රෙදි කොටස ඉහළින් මාක් කරගන්න ඕනි. එතකොට මම අරගෙන තියෙන අඟලක් පළල ඉලාස්ටික් එකක්නේ. එතකොට මට අඟල් 2.5ක ප්‍රමාණයක් ඉහළ සිට පහළට ඉලාස්ටික් එක වැහිලා මැහෙන්න. ඔන්න දැන් මම ඒ ප්‍රමාණය මේ විදිහට මාක් කර ගන්නවා. දැන් ඔන්න අපි මෙන්න මේ රේඛාවෙන් පහළ පැත්තට තමයි මිමි ටික ලකුණු කරගෙන යන්නේ. අපි අර රේඛාවෙන් ඉහළ කොටස අමතක කරලා දානවා. මෙතනදී අපි මේ පුංචි බබෙක්නේ කලිසම මහන්නේ. එතකොට අපි මේ බබාගේ උකුල මිම්ම සහ ඉනවට මිම්ම කියන එක සමාන විදිහට තමයි ගන්න. ඒතර මගේ බබාගේ උකුල වට මිම්ම 20යි මම මේ 20 හතරට බෙදා ගන්නවා. එතකොට මට එනවා 5ක්. ඔන්න දැන් මම මේ 5 මෙතන මාක් කර ගන්නවා. ඊට පස්සේ මෙතන ඉලාස්ටික් එකක් අපි යොදන හින්දා අපි මෙතන බුඩලට තියෙනවා අඟල් 3ක්. ඒ වගේම අර මූට් වෙන කොටස් මැහෙන්න මම තව අඟල් භාගයක් වැඩියෙන් යොදා ගන්නවා. එතකොට ඔන්න මම මෙතන මාක් කරා කීයක්ද? 8.5ක්. ඊළඟට අපි මොකද කරන්නේ? මේකේ උකුල රේඛාව මාක් කරනවා අඟල් 4.5ක් පහලින්. ඊට තවත් අඟලක් පහලින් මම කරු රේඛාව සඳහා ප්‍රමාණය ලකුණු කරනවා. ඊට පස්සේ අපි අරගත්තු 8.5ම තමයි පල්ලෙහාටත් අරගෙන එන්නේ. ඊට පස්සේ අපි කරු රේඛාව ගාවින් අර අපි ඇඳපු රේඛාව කැපිලා යන ඉරක් ඇඳ ගන්නවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි මේ කරු රේඛාව තවත් අඟල් 2ක් ඉදිරියට අරගෙන යන්න ඕනි. සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙක් නම් අපි අඟල් 3ක් විතර මේ රේඛාව දික් කරන. නමුත් මෙතන අපි පුංචි බබෙක් හින්දා අපි අඟල් 2ක් තමයි වැඩි කරන්නේ. හරි. ඊට පස්සේ අපි ඉහළටත් අඟල් 2ක් මාක් කරලා ඊට පස්සේ අඟලක විතර ප්‍රමාණයක් ඉහළින් යන විදිහට අපි මෙන්න මේ ආකාරයට වක්‍රය ඇඳ ගන්නවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ බබාගේ කලිසමේ දිග ප්‍රමාණය මාක් කර ගන්න. මම මේ බබාගේ කලිසමේ දිග ප්‍රමාණය ගන්නවා අඟල් 14ක්. ඊට පස්සේ වාටිය මැහීම සඳහා තවත් අඟලක් එකතු කරලා අඟල් 15ක් විදිහට මුළු උස ප්‍රමාණය මම මාක් කර ගන්නවා. ඉන්පස්සේ පහළට මම මෙන්න මේ ආකාරයට ඇද රේඛාවක් ඇඳ ගන්නවා අඟලක් විතර හැඩ වෙලා එන ආකාරයට පහළට. හරි. දැන් අපේ කලිසම ඇඳ ගැනීමේ පාර්ට් එක ඉවරයි. දැන් අපිට තියෙන මේ කලිසම කපා ගන්න. ඊළඟට යාළුවනේ මෙන්න මේ කාරණාවත් මතක තියාගන්න. දැන් මම මේ බබාගේ ඉන ප්‍රමාණය විදිහට ගත්තේ අඟල් 20ක්නේ. එතකොට අපි ඒ බබාට දාන ඉලාස්ටික් එක ඒ අඟල් 20ට වඩා අඩුම අඟල් 3ක් හෝ 4ක්වත් අඩු වෙන විදිහට තමයි ඉලාස්ටික් එකේ ප්‍රමාණය ගන්න ඕනි. ඒක හැම ඉනකටම අදාළයි. එතකොට උන් අනිවාර්යයෙන්ම මතක් කරලා හැම වෙලාවෙම ඉනට වඩා අඟල් 3ක් හෝ 4ක් අඩු වෙන විදිහට ඉලාස්ටික් එක ගන්න. එතකොට මේ තමයි අපි කපාගත්තු කොටසේ අවසාන හැඩය. දැන් අපි එහෙනම් මේක මහගමු. මුලින්ම මෙන්න මේ ආකාරයට මම මේ පෙන්නන
රේඛාව ඔස්සේ අපි මහ ගන්න ඕනි. දැන් අපි අනිත් පැත්තත් ඒ විදිහටම මහ ගන්නවා. ඒ වගේම මතක් කරලමයි ඕලොක් එකක් තියෙන කට්ටිය මේ රේඛාවන් ඕලොක් කරගන්න. හරි දැන් අපි එක ඔන්න මේ ආකාරයට මහගෙන ඉවරයි. දැන් අපි ඊළඟට මහ ගන්න ඕනි ඉන පැත්තේ තියෙන වාටිය. අපි ඒක අඟල් කාලක් විතර කන පිට පැත්තට නවලා මෙන්න මේ ආකාරයට මහගෙන යනවා. හරි දැන් අපි මේ වාටිය මහගෙන ඉවරයි. දැන් අපි මේ ඉන පැත්ත ප්‍රධාන කොටස් හතරකට බෙදන්න ඕනි ඉලාස්ටික් එක අල්ල ගැනීම සඳහා. මම දැන් ඔන්න මේ විදිහට කොටස් සමාන කොටස් හතරකට බෙදලා මෙන්න මේ විදිහට කට් මාක්ස් දාගන්නවා. ඊට පස්සේ ළමයි අපි මෙන්න මේ ආකාරයට ඉලාස්ටික් එකත් සමාන කොටස් හතරකට බෙදාගෙන මාක් කරගන්න ඕනි. ඉන් පස්සේ අපි මෙන්න මේ ආකාරයට ඉලාස්ටික් එක වැහිලා මැහෙන්න අවශ්‍ය ප්‍රමාණය උඩින් ඉතුරු කරලා අර අපි මාක් කරගත්තු කොටස් හතරට මේ ඉලාස්ටික් එකේ මාක් කරගත්තු කොටස් හතර තියලා මේ ආකාරයට මසා ගන්නවා. හරි දැන් අපි මේ ආකාරයට කොටස් හතරම අල්ලගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඉලාස්ටික් එක අහු වෙන්නේ නැති වෙන්න ඉනේ අර අපි ඉහළ පැත්තෙන් ඉතුරු කරපු කොටස ඉලාස්ටික් එක වැහෙන ආකාරයට නමලා ඉලාස්ටික් එක අහු නොවෙන්න මහගෙන යන්න. ඒතර අපි මොකද කරන්න ඕනේ? අතින් මේ ඉලාස්ටික් එක හොඳින් ඇදගෙන අර රෙද්ද ගන්නට නවාගෙන අපි මේක පිළිවෙලකට මහ ගන්න ඕනේ. හැබැයි ඔන්න කොයිම වෙලාවකවත් ඉලාස්ටික් එක මැහිලා යන්න බෑ. ඉලාස්ටික් එක අහු නොවන ආකාරයට ඉලාස්ටික් එක මැදි වෙන ආකාරයට තමයි අපි මහ ගන්න ඕනේ. හරි දැන් ඔන්න අපි මෙන්න මේ ආකාරයට ඉලාස්ටික් එකත් මහගෙන අවසానයි. අපි අවසානයේට මේ ඉලාස්ටික් එක තව නීට් කරගමු. ඒක අපි අවසානයේට කරන්න ඉතුරු කරලා තියලා දැන් අපි යන් කරු මූට්ටුවට. මෙන්න මේ ආකාරයට මෙන්න මේ කොටස් දෙක එකතු කරලා මෙන්න මෙහෙම අපි කරු මූට්ටුව මසා ගන්න ඕනේ. කරු මූට්ටුව කරගත්තට පස්සේ අපි මේ පාදවල මේ කකුල්වල වාටි මහලා ඉවර කරගමු.
හරි. දැන් ඔන්න අපි කරුමූට්ටුවත් කරගෙන ඉවරයි. දැන් අපි කකුල් වල වාටි මෙන්න මේ ආකාරයට මසා ගමු. අපි කකුල් වල වාටි වලට අඟලක ප්‍රමාණයක් ඉතුරු කරා. ඒ හින්දා අපි අඟල් භාගයක් ඇතුළට නමලා ආය පාරක් ඒකම ඇතුල් පැත්තට නමලා අඟල වැය වන විදිහට අපි මේ වාටි මූට්ටුව සිද්ධ කරගමු මෙන්න මේ ආකාරයට. මේ තමයි අපේ ළමා කලිසමේ ෆයිනල් ලුක් එක. මේක හරිම ලස්සනයි නේද ළමයි? ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ළමා කලිසමක් නිවසේදී හරිම පහසුවෙන් පුංචි වෙලාවකදී try කරලා බලන්න. ඔයාගේ බබාට මහලා දෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඕන try කරලා මට කමෙන්ට් එකක් දාන්න. හරි මේ තමයි අවසාන පියවර. ඉනේ තියෙන ඉලාස්ටික් එක තවදුරටත් නීට් කර ගැනීම. අපි අඟල් කාලේ වගේ දුරින් මේ ඉනේ තියෙන ඉලාස්ටික් එක ආය පාරක් මැස්මක් දාලා මහගෙන යන්න ඕනි. මම මේ කරන්නේ. ඒක එතකොට මේ ඉලාස්ටික් එක ගොඩාක් නීට් විදිහට ඔයාලට පෙනුමක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි ළමයි මේ වගේ පැහැදිලිව තවත් මැහුම් පාඩම් පහසුවෙන් සරලව ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ පාඩම සම්බන්ධයෙන් මොකක් හරි පුංචිම හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ message එකක් විදිහට දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට comment එකක් දානවා. එහෙනම් යාළුවනේ අනිවාර්යයෙන්ම මේ කලිසම ගෙදරදී try කරලා බලන්න.